potassium permanganate හා sodium oxalate අතර sodium oxalate අතර ප්‍රතික්‍රියාව සඳහා ආම්ලික මාධ්‍යයේදී ලැබෙන ඵල හා තුලිත අයනික සමීකරණය ලියා දක්වන්න. ඉස්සෙල්ලා එකක් ගන්න. හරිද? දැන් මෙතන potassium permanganate කියන එක K+ සහ MnO4- විදිහටයි තියෙන්නේ. හරිද? ඒකෙදි මේ K+ කියන එක්කෙනා ඔක්සිකරණයටවත් ඔක්සිහරණයටවත් ලක් වෙන්නේ නැහැ. ඒකින්ද ඒව අයින් කරගන්න පුළුවන්. හරිද? අයින් කරගෙන අපි එතනින් ගන්නවා permanganate කියන කැලේ. මේකෙදිත් එහෙමයි. මේකේ සෝඩියම් ධන අයනේ ඔක්සලේට් ඍණ අයනයන් විදියට වෙන් වෙනවා. හරිද? ඒකෙදිත් මේ සෝඩියම් කියන එක්කෙනා ඔක්සිකරණයටවත් ඔක්සිහරණයටවත් ලක් වෙන්නේ නැහැ. හරිද? ඒකෙන් අපිට මේ ඔක්සලේට් වෙන් කරගන්න පුළුවන් උතුම්. දැන් මේ දෙන්න අතර තමයි ප්‍රතික්‍රියාව යන්නේ. ඒතර ඉස්සෙල්ලා මොකද කරන්නේ? අර්ධායනික සමීකරණයක් ලියනවා. කොහොමද ලියන්නේ? මෙයා ආම්ලික මාධ්‍යයේදී මොකටද යන්නේ කියලා අපි දැනගන්න ඕනේ. මොකටද යන්නේ? මැංගනස් ධන දෙකට. හරිද? හරි. ඒක දන්නවා අපි දැන්. ඊට පස්සේ මොකද කරන්නේ? අපිට පුළුවන් මේකේ ඔක්සිකරණ අංක ටික ගන්නනේ. මේකේ ඔක්සිකරණ අංකය ගත්තොත් ඔක්සිජන්ගේ ඍණ 2යි. ඒතොර ඍණ 2 4න් වැඩි කරාම 4 වරක් 2 ඍණ 8යි. ඒතොර කොහොමද තියෙන්නේ මැංගනස් වලනේ අපි දන්නේ නැති මැංගනස් x කියලා ගත්තොත් x ධන ඍණ 8 සමාන වෙනවා මෙන්න මේ ආරෝපණයට ඍණ 1ට. දැන් අපිට ලියන්න පුළුවන් x සමානයි එහා පැත්තේ ඍණ 1 තියෙනවා මේක ධන 8ක් විදිහට එහා පැත්තට යනවා ධන 7යි නේ. මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 7යි. හිතෙන් හදලා ගන්න. මෙයාගේ ඔක්සිකරණ අංකය නම් කෙලින්ම ආරෝපණයට සමාන වෙනවා ධන 2යි. ඒතර ඔක්සිකරණ අංක වල වෙනස කීයද? 5යි. කොයි පැත්තද 5ක්? 5ක් වැඩියෙන් ඉන්නේ කොයි පැත්තද? මේ පැත්තේනේ. එහෙනම් මේ පැත්ත ධන ගතියෙන් ධන 5කින් වැඩි. ඒ කියන්නේ මෙයාට වැඩිය මෙයා ධන 5කින් වැඩිනේ. ඒතර බැලන්ස් නැහැනේ සමීකරණේ. අපි මේ සමීකරණේ බැලන්ස් කරන්නේ නැන්නේ. තේරුණාද කියන එක? ඒතර මේක බැලන්ස් කරන්න පුළුවන් අපිට ධන වෙනුවට ඍණ 5ක් දැම්මම හරිනේ. මෙයා දැන් ධන 5ක් වැඩි මේ පැත්ත. තේරුණාද? අර පැත්ත අපි බිඳුවක් කරොත් මේ පැත්ත ධන 5කින් වැඩි. මේ පැත්ත අපිට බිඳුවක් කරන්න පුළුවන් කොහොමද? මේ පැත්තට ඍණ 5ක් දැම්මොත් පුළුවන් නේද? ඍණ 5ක් විතර අපිට දාන්න පුළුවන්. අපිට මොනවාද ඍණ 5ක් කියලා මොනවා හරි වෙන දෙයක් දාන්න පුළුවන්ද? බෑනේ. අපි දාන්නේ මොනවද? ඉලෙක්ට්‍රෝන. එක ඉලෙක්ට්‍රෝනයක් ඍණ 1යි කියලානේ අපි සාපේක්ෂ ආරෝපණය ගන්නෙ. එහෙනම් අපි ඉලෙක්ට්‍රෝන 5ක් දැම්මම ඔන්න ඍණ 5ක් එනවා. ඍණ 5ට ධන 5ක් යපුණා ඔන්න බැලන්ස් වුණා. දැන් බැලුවම ආරෝපණ ටික බැලන්ස් නැහැ. දැන් මෙතනට අපි ඉලෙක්ට්‍රෝන 5ක් දැම්මම ආරෝපණ බැලන්ස් නැහැ. තේරුණාද? ඇයි බැලන්ස් නැත්තේ? මෙතන 5ක් තියෙනවා. ඍණ 5ක්. ඍණ 1යි මේ පැත්තේ ඍණ 6යි. මේ පැත්තේ ධන 2යි. දැන් මොකක්ද අවුල? දැන් බැලන්ස් නැහැනේ. අපිට ඕන නම් ඍණ 6 ධන 2කට ගෙනියන්නත් පුළුවන්. නැත්නම් ධන 2 ඍණ 6ට ගෙනියන්නත් පුළුවන්. හැබැයි අපි දැන් මෙතන ඉලෙක්ට්‍රෝන පාවිච්චි කරලා තියෙන හින්දා අපිට දාන්න පුළුවන් දැනට ධන අයනයක් විතරයි. S+ අපිට දාන්න පුළුවන්. ඒතකොට එයා ධන අයනයක් හරි ධන අයනයක් විදිහට දාන්න පුළුවන්. හැබැයි අවුල තියෙන්නේ කොයි පැත්තටද මේක දාන්නේ කියලා හොයාගන්න වෙනවා. කොහෙටද දාන්නේ? මේ පැත්තට අපි ධන දැම්මොත් මේ පැත්තට මොකද වෙන්නේ? එයා තව ටිකක් යන්න ඈත් වෙන එක නෙවෙන්නේ නේ. එයා ඍණ පැත්තට එන්නේ නැහැ නේ කවදාවත්. එහෙනම් අපිට ධන දාන්න වෙන්නේ මේ පැත්තටනේ. අපිට මේ පැත්තට ධන දාලා
අර ධන දෙකට ගෙනියන්න පුළුවන් නේ. පුළුවන් නේ. කීයක් දානවද එහෙනම්? ඍණ 8 ඉඳලා බිඳුවට ගන්න 6ක් තියෙනවා. බිඳුවේ ඉඳලා දෙකට ගන්න තව 2යි. 6යි 2යි කොම 8ක් ඕනේ. එහෙනම් මේ පැත්තට h+ 8ක් දානවා. හරිද? ආරෝපණ බැලන්ස්ද? ආරෝපණ බැලන්ස්ද? බැලන්ස්. මෙතන ධන 8යි. මේ පැත්තේ ඍණ 6යි. ධන 8යි ඍණ 6යි. මෙතන ධන දෙකක් තියෙනවා. ඒතර මොකද වෙන්නේ? මේ පැත්තේ ධන දෙකයි සුළු කරාම මේ පැත්තේ ධන දෙකයි ආරෝපණ බැලන්ස් වෙනන්නේ. දැන් ආරෝපණ අවුලකුත් නැහැ. ඊට පස්සේ බලනවා තව මොනවද බැලන්ස් නැත්තේ කියලා. මොනවද බැලන්ස් නැත්තේ? මේ පැත්තට H+ වගේකුත් ඉන්නවා. මේ පැත්තට ඔක්සිජන් වගේකුත් ඉන්නවනේ. එහා පැත්තට ඒ ටික නැහැනේ. එහා පැත්තට අපිට ඒක දාන්න පුළුවන් ජලය දාලා. එහෙනම් අපි දානවා ජලය. කීයක් දාන්න ඕනද? මෙතන ඔක්සිජන් 4ක් තියෙනවා. මෙතන හයිඩ්‍රජන් 8ක් තියෙනවා. එහෙනම් 4යි H2O කියලා ලියුවා නම් හරිනේ. 4 2 8යි. ඔක්සිජන් 4යි. එහෙනම් මෙතන 4යි H2O කියලා ලියනවා. දැන් ඔක්කොම බැලන්ස්ද? ඔව් බැලන්ස්. මේක පළවෙනි අර්ධ සමීකරණය. අර්ධායනික සමීකරණය. හරිද? දෙවෙනි එක මොකද්ද? ඔක්සලේට්. C2O4 2- මේක අපි දැනගන්න ඕනේ ආම්ලික මාධ්‍යයේදී මොනකටද යන්නේ? කාබන් ඩයොක්සයිඩ් වලට යනවා. ඔක්සලේට් ගෙන් එන කාබන්ලා දෙන්නෙක් ඉන්නවනේ. එහෙනම් ඒ කාබන්ගෙන් අපිට මෙතනත් කාබන් දෙකක් හදන්න පුළුවන් නේ. හරි. ඔක්සිජන් දෙවරක් දෙක හතරයි. ඔක්සිජනුත් බැලන්ස්, කාබනුත් බැලන්ස්. හැබැයි ආරෝපණ බැලන්ස් නෑ නේද? මේ පැත්තේ ආරෝපණේ ඍණ 2යි. එහෙනම් මේ පැත්තට ඉලෙක්ට්‍රෝන දෙකක් දැම්මම නම් සම්පූර්ණ සමීකරණයෙන් බැලන්ස්. හරිද? මේක 2 කියලා ගන්නවා. අර්ධායනික සමීකරණ වල ඉලෙක්ට්‍රෝන සහ අයන තියෙන්න පුළුවන්. හරිද? අර්ධායනික සමීකරණ වල ඉලෙක්ට්‍රෝන තියෙන්නත් පුළුවන්. අයන තියෙන්නත් පුළුවන්. අයනික සමීකරණ වල ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. අයන තියෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ රසායනික සමීකරණ වල ඉලෙක්ට්‍රෝන තියෙන්නත් බෑ. අයන තියෙන්නත් බෑ. මේ ස්ටෙප් එකනේ අපි යන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? මේ දෙන්න එකතු කරන්න ඕනේ. එකතු කරද්දී අයනික සමීකරණ වල ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑනේ. ඉලෙක්ට්‍රෝන කැපිලා යන විදිහට එකතු කරන්න ඕනේ. මේක ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේක ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. මේ දෙන්නටම පොදු ගුණාකාරයක් ගන්නවා. 5 දෙකෙන් වැඩි කරලා ඉලෙක්ට්‍රෝන 10ක් හදන්න පුළුවන්. දෙක 5න් වැඩි කරලා ඉලෙක්ට්‍රෝන 10ක් හදලා 10ට 10 කපලා දාන්න පුළුවන්. තේරුණානේ? හරි. එහෙනම් එහෙම කරමු. මේක දෙකෙන් වැඩි කරලා මේක 5න් වැඩි කරලා දෙන්න එකටම එකතු කරගෙන යන්න. හරි? මේක දෙකෙන් වැඩි කරාම 8 2 16යි. මෙතන හැදෙන ඉලෙක්ට්‍රෝන 10යි. අතන හැදෙන ඉලෙක්ට්‍රෝන 10යි කපලම ලියනවා මම. හරි? මෙතන කීයද 2යි පර්මැංගනේට්. sorry. තව ඉන්නව කවුද? මේ යට ඉන්න ඔක්සලේට්. ඒක වැඩි කරනවා 5න්. 5යි C2O4 2- ඊට පස්සේ මේක වැඩි වුණා 2කින් 2යි මැංගනස් ධන 2යි 8යි H2O ධන. මෙතන 5 2 10යි CO2 ඉලෙක්ට්‍රෝන ටික කැපිලා යනවා. ඔන්න තියෙනවා මොකද්ද? අර්ධායනික සමීකරණ දෙක උඩ තියෙන්නේ. යට තියෙන මොන සමීකරණද? අයනික සමීකරණ. හරිද? හරි. දැන් අපි අර්ධායනික සමීකරණ ලියන්නේ නැතුව කෙලින්ම අයනික සමීකරණ ගන්න යන්නේ. පර්මැංගනේට් ධන ඔක්සලේට් සඳහා දැන් මේකේ හැදෙන දේවල් අපි දන්න ඕනේ. පර්මැංගනේට් වලින් හැදෙනවා මැංගනස් ධන 2යි
කාබන් ඩයොක්සයිඩ් කීයක් හැදෙනවද? දෙකක් හැදෙනවා. මෙතනින් කාබන් දෙකක් තියෙනවනේ. හරිද? දෙකක් හැදෙනවා. අහගන්න. දැන් අපි මොකද කරන්නේ? මෙයාගේ ඔක්සිජන් අංක වෙනස ගන්නවා. මෙයාගේ ඔක්සිජන් අංකේ ධන 7යි. මෙයාගේ ඔක්සිජන් අංකේ ධන 2යි. අපි දන්නවනේ දැන් ඒක. කාබන් ඩයොක්සයිඩ් වල කීයද? කාබන් ඩයොක්සයිඩ් වල තියෙන කාබන්ගේ කීයද? වල ඍණ දෙවරක් දෙක ඍණ 4යි. ඒ ඍණ 4 බැලන්ස් කරන්න දැන් මෙයා උදාසීනයිනේ. ඒ ඍණ 4 බැලන්ස් කරන්න මෙයා ධන 4යි. ධන 3යි. දැන් මොකද කරන්නේ? ඔක්සිජන් අංක වෙනස ගන්න. මෙතන ඔක්සිජන් අංක වෙනස කීයද? 7න් 2ක් ගියාම 5යි. හරිද? මෙතන වෙනස ගත්තම ධන 3න් ධන 4ට ගියාම 1යි වෙනස. හැබැයි කාබන්ලා දෙන්නෙක් ඉන්නේ හින්දා මේක දෙපාරක් සිද්ධ වෙනවනේ. හරිද? එහෙනම් මේක දෙකෙන් වැඩි වෙනවා. හරිද? ඒක සම්පූර්ණ කීයද? එක්වරක් දෙක දෙකයි. එතන වෙනස 2යි. මෙතන වෙනස 5යි. මේ දෙන්නාගෙම පොදු ගුණාකාරයක් ගන්නවා. මේ දෙන්නම මෙයා අපි දෙකෙන් වැඩි කරලා 10ක් කරගන්න පුළුවන්. මෙයාව 5න් වැඩි කරලා 10ක් කරගන්න පුළුවන්. මේක වැඩි කරනවා 2කින්. දැන් මේ වැඩි කරපු සංඛ්‍යාව තියෙනවනේ. අපි මේ සමීකරණයක් වැඩි කරපු සංඛ්‍යාව තියෙනවනේ. ඒ සංඛ්‍යාවෙන් එයාට අදාළ කොටස වැඩි කරන්න. තේරුණාද? එතකොට මේ දෙකෙන් වැඩි කරන්න එයාගෙම අයන. එයාගෙම කට්ටිය. හරිද? 2යි. ඔතන මැංගනස් 2ක් වෙනකොට මෙතනත් මැංගනස් 2ක් වෙනවා. හරිද? මෙතන දැන් වැඩි කරේ 5න්නේ. එහෙනම් 5 වැඩි කරනවා මෙතන දෙකෙන් 5 වරක් 2 10යි. ඔතන කාබන් 10යි නෑ මෙතන කාබන් 10ක් ඉන්නවනේ එහෙනම් මෙතන 5යි. ඔන්න තොරත කරලා ඉවරයි. ඔන්න මේක ස්ටෝකියොමෙට්‍රි ගත්ත 2කට 5යි කියලා ඉස්සලා අපිට ආවෙත් ඒකනේ 2කට 5යි කියන එක. මේක මීට වැඩි ලේසි ක්‍රමයකින් මම කියලා දෙන්නම්. හරිද? මේක ක්‍රමේ මේ පැත්තේ ක්ලාස් වල නෑ මේ පැත්තේ නේ. ලංකාවේ 14ක් වගේ තමයි තියෙන්නේ. මට නම් තාම හොයාගන්න බැරුණා හැබැයි කොහෙන්වත් වීඩියෝ එකකින් නම්. හරිද? ඒකින්ද හොඳට අහගන්න. මැංගනස් කියන එක යනවා මැංගනස් ධන 2කට. ඔක්සලේට් කියන එක යනවා කාබන් ඩයොක්සයිඩ් විදියට. ඔක්සලේට්ලා දෙන්නෙක් කියන හින්දා කාබන් ඩයොක්සයිඩ් 2යි. මෙතන ඔක්සිජන් අංකය ධන 4යි. මෙතන ඔක්සිජන් අංකය ධන 3යි. මෙතන ඔක්සිජන් අංකය ධන 7යි. මෙතන ධන 2යි. හරිද? ධන 7 ඉඳලා ධන 2ට ඔක්සිජන් අංකය මොන වෙලාද? අඩු වෙලා. අඩු වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්නවද පිට කරනවද? ඉලෙක්ට්‍රෝන ගත්තොත් තමයි ධන ගතිය අඩු වෙන්නේ නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන 5ක් මෙයා අරන් තියෙනවා. මෙයාගේ ධන 3 ඉඳලා ධන 4ට වැඩි වෙලා ඔක්සිජන් අංකය. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගත්තොත් අඩු වෙනවා නම් ඉලෙක්ට්‍රෝන පිට කරොත් තමයි වැඩි වෙන්නේ. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට වෙලා තියෙනවා කීයද? ධන 3 ඉඳලා ධන 4ට 1යි. නමුත් කාබන්ලා දෙන්නෙක් ඉන්නවා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය දෙපාරකට වෙනවා. එහෙනම් මේක වැඩි වෙනවා 2කින්. ඔක්කොම ගත්තොත් 2යි. එතන ඉලෙක්ට්‍රෝන 2යි. මෙතන ඉලෙක්ට්‍රෝන 5යි. දැන් මොකද කරන්නේ? ලේසි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මේ මෙතන ගත්තේ සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන ගාන මෙයාට දෙනවා මෙයාගේ ස්ටෝකියොමෙට්‍රිය විදියට. මෙතන ඉන්න ඉලෙක්ට්‍රෝන ගාන මෙයාට දෙනවා එයාගේ ස්ටෝකියොමෙට්‍රිය විදියට. හරිද? යටට එහෙම නෙමෙයි දෙන්නේ උඩට. හරිද? හරි. මේ දෙක දානවා මෙතනට. මේ පහ දැම්මා මෙතනට. තප්පරයක් දෙකක් වගේ තමයි යන්නේ ඔක කරන්නේ. හරිද? අර ගානම ආව නේද? පර්මැංගනේට් 2යි, ඔක්සලේට් 5යි. මේක හැබැයි එසේ වලට ලියන්න බෑ. ස්ට්‍රක්චර්ඩ් එසේ වලට ලියන්න බෑ. මේක කරන්න පුළුවන් MCQ එකකට විතරයි. හරි? MCQ වලට ඔයාලා අර්ධ අයනික සමීකරණ ලියලා රසායනික අයනික සමීකරණ ලියලා පැය ගණන් දඟලන්න එපා. හරිද?